මං අද ඔයාලට කියලා දෙන්නම් ගුණාත්මක භාවයෙන් වැඩි quality AI videos හරිම ලේසියෙන් හදාගන්න විදිය. මම වීඩියෝ එක part දෙකකට බෙදනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ part දෙක follow කරලා ඔයාලගේ AI videos creation ගමන අලුතෙන් start කරන්න. ඉතින් මේකෙදි තත්පර 8න් එහාටත් ගියපු AI videos ඔයාලට හදාගන්න හැකියාවක් තියෙනවා. මම පාවිච්චි කරන app දෙකක් තියෙනවා. මම පළවෙනි app එක ඔයාලට කියන්නම්. පළවෙනි app එක තමයි Gemini. Gemini එක පාවිච්චි කරොත් අපේ වැඩෙන් 150ක් හරිම ලේසියෙන් කරගන්න හැකියාවක් තියෙනවා. මං එහෙනම් දැන් Gemini app එක ඕපන් කරගන්න ඕනේ හින්දා මම යන්නම් Play Store එකට ගිහිල්ලා ඉවරලා Gemini app එක download කරන්න ඕනේ. ඔයාලා Gemini app එක download කරලා තියෙනවා නම් ඒක දැනට update කරගන්න. හරි මම දැන් Gemini app එක මේ විදිහට download කරනවා. download කරලා ඉවර වුණාට පස්සේ open කරගන්න. ඊට පස්සේ දැන් ඔටෝම Google එකෙන් log වෙනවනේ. ඒකින්ද ඔයාලට ඒකෙදි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මේ කියලා දෙන step ටික ඒ විදිහටම follow කරන්න. අපේ පළවෙනි ස්ටෙප් එකේ හැටියට ඒකේ තියෙන හැම වැඩක්ම මේ Gemini එකට power ආවොත් තමයි අපේ වැඩේ පොඩ්ඩක් powerful වෙන්නේ. ඒක නිසා මම දැන් gems එකක් හදා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ menu icon එක touch කරාට පස්සේ නම් මේ menu එකේ මේ gems කියන එක තියෙනවා. අන්න එක touch කරලා ඉවරලා your gems කියන එක touch කරන්න ඕන. මෙතන මේ තියෙන here කියන බටන් එක touch කරන්න ඕන. ඒක touch කරාට පස්සේ ඔයාලා ඇරයි යන්නේ Gemini web එකට. හරි දැන් ඔයාලට පේනවා ඇති Gemini එකේ gems එකක් හදාගන්න තියෙන dashboard එක. මේ dashboard එකේ දෙන දේවල් මම කියන විදිහම type කරවුවොත් ඔයාලට ඒක පහසුවෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් gems එකට name එකක් දෙන්න ඕන. මම ඒකට ඔය දැනට දෙන්නම් project 1 කියලා. මේ instruction එකෙන් වෙන්නේ මේ gems එක හදන්නේ මොකේටද කියලා command එකක් දෙන එක. මම පොඩ්ඩක් මේ දෙන prompt එක පැහැදිලි වෙන්න ඕන හින්දා මම notepad එකේ මම මොකද්ද මෙතෙන්ට paste කරන්න යන්නේ කියලා ඔයාලට පෙන්නලා ඉන්නම්. මම මෙතනදී අඳුන්වලා දීලා තියෙන ස්ටෙප් කිහිපයක්. මම පළවෙනියටම සෙට් කරේ idea generation ස්ටෙප් එකක්. ඒ කියන්නේ ඉස්සෙල්ලම idea එකක් හොයාගන්න ඉපේ මොකක්ද හදන short video කියලා. ඊට පස්සේ story එකක් හදන්න ඕනේ ඒ idea එකට අදාළව. ඊට පස්සේ scene breakdown එක. ඒ කියන්නේ scene එකෙන් scene එකට ඒකමට හඳුන්වලා දෙන එක. ඊට පස්සේ අපිට තියෙන voice over එකක් හදාගන්න. ඒක හදන්න මම පාවිච්චි කරන්නේ හරිම secret method එකක්. ඔයාලත් ඒක පාවිච්චි කරගුවොත් ඔයාලට ඉස්සරහට හරිම ලේසියෙන් මේ වැඩේ කරගන්න හැකියාවක් තියෙනවා. හරි දැන් ඔච්චරයි වෙන්න ඕන. මේ prompt එක මේ විදිහට මම copy කරගන්න. ඔයාලට මේක අවශ්‍ය නම් ඔයාලට පුළුවන් WhatsApp channel වල මේක ගන්න. හරි දැන් මම මෙතනදී instruction කියන එක paste කරනවා. හරි දැන් paste කරලා ඉවරයි යන්නේ අපේ වැඩේ ඉවරයි. මෙතනදී ඔයාලට save කියන බටන් එක touch කරාට පස්සේ අපි මේ හදාගත්ත gem එක save කරගන්න පුළුවන්. අපි යන් ආ Gemini app එකට. හරි Gemini app එක ඔයාලට පේනවා project 1 කියන gem එක ඇදලා තියෙනවා. ඒක මේ විදිහට touch කරන්න. ඒක touch කරලා ඉවරලා ඔයාලට පුළුවන් අපි පළවෙනි step එක start කරන්න. අපි ඉස්සෙල්ලම niche එකක් තෝරගමුකෝ. මම අභිරහස් කියන niche එක තෝරගන්න. ඒක මේ විදිහට copy කරලා මම ආයෙ මෙතනදී paste කරන්න type කරන්න කමාරු නිසා. හරි දැන් ඔන්න ඊට පස්සේ මෙයා හදලා දෙයි ideas 10ක්. මේ දෙන ideas 10න් අපිට පුළුවන් හොඳ අදහසක් ඉස්සෙල්ලම තෝරගන්න. හරි මම මෙතනදී පොඩ්ඩක් කියවලා බලලා මේ පළවෙනි එකේ තියෙන සීගිරිය නොවිසඳුණු රහස කියලා. මම මේ පළවෙනි එක මේ විදිහටම copy කරලා ඉවරලා අපි පළවෙනි එකට යන් කියලා මෙතනදී paste කරන්න. දැන් මම step 3 එකට යන්නම්. දැන් ඔයාලට පේන ඇති visual prompt එක අපිට හදලා දීලා තියෙනවා. ඒ visual prompt එකට අදාළව අපි image ටික හදා ගන්න ඕන. දැන් මට තියෙන්නේ මේ step 3 එකෙන් ලැබෙන image prompt එකට photo ටික generate කරගන්න. මම ඒකට පාවිච්චි කරන්නේ Google Flow එක. ඒ කියන්නේ අපි යනවා අපේ වීඩියෝ එකේ දෙවෙනි part එකට. මේ image prompt ටික මේ විදිහට copy කරගන්න. copy කරලා ඉවරලා ඔයාලා web browser එක පාවිච්චි කරලා Flow එකට යන්න. හරි දැන් ඔයාලට ඉස්සෙල්ලාම තියෙන්නේ Google account එකකින් log වෙන්න. මම මේ විදිහට මගේ email එකකින් log වෙන්න. හරි දැන් ඔයාලට පේන ඇති පල්ලෙහා new project කියන එක තියෙනවා. ඒක touch කරන්න. දැන් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ nano banana 2 කියන එක touch කරලා ඉවරලා අපි ඉස්සෙල්ලාම මේක 9:16 කියන size එකට මාරු කරලා ඉවරලා image ටික generate කරන්න පටන් ගන්න. දැන් අපි ෆොටෝ ටික හදාගත්තානේ. මේ ෆොටෝ ටිකට motion එකක් add කරන්න ඕන. මම ඒකටත් අයම යන්නේ අර Gemini එකේ chat එකට. ඒ chat එකට ගිහිල්ලා ඉවරලා මේ image එකට අදාළව motion prompt එකක් එයාට කියලා generate කරගන්න ඕන. දැන් ඔයාලට පේන ඇතින scene 6ට අදාළ motion prompt 6 හදලා තියෙනවා. මේක දැන් එකින් එක ඔයාලා copy කරගන්න ඕන. මම පළවෙනි එක copy කරගෙන ආයෙම යනවා අපේ අර Flow website එකට. Flow website එකට ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලාම මේ image
හදන එක වීඩියෝ හදන එක විදිහට මාරු කරගන්න ඕන. මේ පල්ලෙහා තියෙන එක ටච් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ කියන එකට මාරු වෙන්න. ඊට පස්සේ අපිට දැන් මේක හොඳට හදා ගන්න නම් මේක දැන් ඉමේජ් එකක්නේ. ඉමේජ් එකක්නේ මොෂන් එකක් දෙන්න යන්නේ. ඒ කියන්නේ අපේ ඉමේජ් එක තත්පර 6ක් වගේ තිබුණොත් හොඳටම ඇති. ඒක නිසා මම මෙතනදී තත්පර 6 කියන එක ටච් කරනවා. දැන් තියෙන්නේ මේ හදපු ෆොටෝ එකින් එක ඇනිමේට් කරගන්න. අපි ඉස්සෙල්ලා මේ පළවෙනි එක ඇනිමේට් කරලා ඉමු. ඔයාලා ඒක උඩ ටච් කරලා ඉවරලා මේ add to prompt කියන එක දීලා ඉවරලා prompt docs එකට මේක add කරගන්න ඕන. දැන් අර motion prompt එක දැන් මෙතනදී paste කරනවා. paste කරලා ඉවරලා අපි හදමු පළවෙනි වීඩියෝ එක. හරි දැන් අපි ඉතුරු image ටිකත් ඇනිමේට් කරගන්න ඕනේ. ඇනිමේට් කරන්න කලින් මම ඉස්සෙල්ලා මේ තත්පර 6 කියන එක තත්පර 4ට මාරු කරගන්න ඕන. තත්පර 4ට මාරු කරලා ඉවර වෙලා ඉතුරු ටිකත් අර විදිහටම හදා ගන්න ඕන. දැන් තියෙන්නේ මේවා එකින් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේක අක්කොලේ ඔබාගෙන ඉඳලා මෙතනදී මේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරන්න. හරි දැන් ඇනිමේට් කරපු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. දැන් ආයෙ මම අපේ Gemini එකට. දැන් අපිට තියෙන voice over එක හදාගන්න. මම ඔයාලට කලින් කිව්වනේ ස්පෙෂල් මෙතඩ් එකක් තියෙනවා කියලා. ඒ ක්‍රමේ පාවිච්චි කරොත් ඔයාලට හරියම ලේසියෙන් voice over එකක් හදාගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අර ස්ටෝරි එක සබ්ටයිටල් ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න. ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. Gemini එකටම කිව්වට පස්සේ ස්ටෝරි එක සබ්ටයිටල් ෆෝමැට් එකට දැන් කන්වර්ට් කරලා දෙනවා. ඔයාලට තියෙන්නේ දැන් මේ SRT ටයිම්ලයින් එක කොපි කරගන්න එක. මේක කොපි කරලා ඉවරලා ඔයාලා ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට එන්න. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න ඕන. වෙබ්සයිට් එකේ link එක මම description එකේ දාලා තියන්නම්. voice tools කියන්නේ අන්න ඒක. ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ වෙබ්සයිට් එක ඇතුලේ තියෙන්නේ. හරියම ලේසියෙන් ඔයාලට මේක voice එකක් විදිහට කන්වර්ට් කරන්න පුළුවන්. මෙතනදී අර කොපි කරගත්ත එක paste කරන්න ඕන. ඔයාලට පුළුවන් මෙතනදී කැමති voice එකක් දෙන්න. මම මෙතනදී දැනට මේ default එන එකම select කරන්න. ඊට පස්සේ තියෙන්නේ මේ generate speech කියන එක touch කරන්න. හරි ඊට පස්සේ පල්ලෙහෙන් generate එක අපිට download කරගන්න පුළුවන්. දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එකෙන් 80%ක් කම්ප්ලීට් කරලා ඉවරයි. අපි ඉතුරු ටික යන්න ඕන මේ වීඩියෝ එක එඩිට් කරගන්න එකට. දැන් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් CapCut එක. එහෙම නැත්නම් Vita කියන එක. ඔයාලට ඒ වගේ app ටිකක් පල්ලෙහා comment section එකේ recommend කරලා තියන්න. ඔයාලා මේ app එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ CapCut editor එක. CapCut editor එකෙන් අපි ඉස්සෙල්ලම වීඩියෝ ටික add කරගෙන ඉමු. ඊට පස්සේ අපිට තියෙන්නේ අර අපි download කරගත්ත voice over එක මෙතනදී add කරන්න. දැන් ඔයාලට පේන ඇති voice over එක add වුණා. හැබැයි ඔයාලට පේන ඇති මේකේ ගොඩක් blank space තියෙනවා. මම ඒ ටික මේ විදිහට cut කරගන්නම්. ඒ විදිහට ඉතුරු space ටිකක් දැන් අපි cut කරගන්න ඕන. හරි දැන් අපිට audio file එකත් කොටස් 6කට කැපිලා තියෙනවා scene 6ට අදාළ. ඒක නිසා මේ scene එකෙන් scene එකට මේ cut වෙච්ච තැනට මේ පළවෙනි scene එක crop කරගන්න ඕන. හරි දැන් මම මෙතනදී පාවිච්චි කරේ වීඩියෝ එක කට් කරන එකයි ස්පීඩ් එක අඩු වැඩි කරන එකයි. දැන් අපිට තියෙන්නේ මෙතනදී ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්න. ට්‍රාන්සිෂන් එකත් ඔයාලට කැමති එකක් ඇඩ් කරන්න පුළුවන්. මම මෙතනදී normal එකක් ඇඩ් කරන්න. මම මෙතනදී මේ mix කියන ට්‍රාන්සිෂන් එක ඇඩ් කරන්න. ඒක මට මෙතනදී මේ වෙලාවේ ගැලපෙයි කියලා මම හිතන හින්දා. දැන් අපිට මේ වීඩියෝ එකට quality එකක් ඇඩ් කරන්න ඕන හින්දා මම මේකට caption එකකුත් ඇඩ් කරන්න ඕන. ඒක නිසා මේ caption ගියාට පස්සේ අපිට පුළුවන් auto generate පහසුකම යටතේ caption ටික generate කරගන්න. හරි දැන් අපිට තියෙන මේක එක්ස්පෝර්ට් කරන්න. හරි දැන් වීඩියෝ එක හදලා ඉවරයිනේ. ඒ වීඩියෝ එකක් හදනවා කියන්නේ ඔයාලා ඒකට ලොකු වැලියු එකක් ඇඩ් කරන්න ඕන. ඒක ඔයාලට කරන්න තියෙන්නේ මේ එඩිටින් එකේ. ඔයාලට පුළුවන් නම් overlay set කරන්න පුළුවන්. අර මම ඇඩ් කරා වගේ caption ඇඩ් කරන්න පුළුවන්. ඒව නැත්නම් ඔය Google එකෙන් ගන්න එක image මෙතනට තමයි manually ඇඩ් කරන්න පුළුවන්. අන්න මේ වගේ මෙතන පාවිච්චි කරලා ඔයාලට quality output එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක හදාගත්තට පස්සේ දැන් තියෙන අදාළ platform එකට upload කරන්නනේ. අන්න ඒකදී title, description, hashtag, tags අන්න ඒ වගේ දේවල් අර Gemini එකේ chat එක පාවිච්චි කරලා ඔයාලට හදාගන්න හැකියාවක් තියෙනවා. හරි එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම සුබ දවසක්. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. අලුත් අදහස් තියෙනවා නම් යාළුවොත් එක්ක බෙදා ගන්න ඒවත් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕන. channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.